අද අපි හදමු මෆින්ස්. මේ බැටර් එකෙන් ඔයගලන්ට කේක් උත් හදන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. මම මේ බැටර් එකෙන්ම තමයි කේක් උත් හදන්නේ, මෆින්ස් උත් හදන්නේ. අවශ්‍ය දේවල් මම දැම්මා. මම කියන්නම්. පිටි ග්‍රෑම් 125යි, සීනි ග්‍රෑම් 125යි, බිත්තර 2යි, බටර් නෙමෙයි මාගරින් ග්‍රෑම් 125යි, වැනිලා සහ බේකින් පවුඩර්. මේ ටික තමයි පාවිච්චි කරන්නේ. මේ බිත්තර සහ මාගරින් කාමර උෂ්ණත්වයේ තියෙන්න ඕනේ. මුලින්ම දැන් අපි බෝල් එකට මාගරින් ටික දාලා පොඩ්ඩක් බීට් කරගමු. ඒක චුට්ටක් ක්‍රීමි ගතියට එනකම් පොඩ්ඩක් බීට් කරගෙන ඉන්නවා සීනි දාන්න කලින්. මේ විදියට හොඳට බීට් කරගන්න. ඕගලන්ට බීටර් එකක් අත්‍යවශ්‍යම නැහැ. අතින් උනත් කරන්න පුළුවන්. හැබැයි ඉතින් ටිකක් වෙලා බීට් කරන්න සිද්ධ වෙනවා. මේ විදිහට වටේ තියෙන ඒවා සැරෙන් සැරේට එකතු කරමින් බීට් කරන්න. එහෙම ගොඩ වෙලා වටේ රැඳෙන්න තියන්න එපා. ඒවා නැවත අර මිශ්‍රණයට එකතු කරලා ඊට පස්සේ බීට් කරන්න ගන්න. දැන් අපි බටර් ටික හොඳට ක්‍රීමි මේ මිශ්‍රණයක් වුණාට පස්සේ ඒකට සීනි ටික එකවරම එකතු කරනවා. ඒක ටික ටික එකතු කරන්න ඕනේ නැහැ. එකවරම එකතු කරන්න පුළුවන්. සීනිත් එකතු කරාට පස්සේ හොඳින් මිශ්‍ර කරගන්න. මම මේ වෙලාවේදී බීටර් එකේ ස්පීඩ් එක 2ට වගේ තමයි දාලා තියෙන්නේ. හයි ස්පීඩ් දාලා නැහැ. මම බිත්තර එකතු කරාට පස්සේ තමයි ස්පීඩ් එක වැඩි කරන්නේ. 4ට හරි 5ට හරි දාලා තමයි බිත්තර එකතු කරාට පස්සේ බීට් කරන්නේ. එතකන් 2 තමයි බීට් කරන්නේ. මතක ඇතුව මේ වටේ තියෙන ඒවා සැරින් සැරේට එකතු කරගන්න. විශේෂයෙන් සීනි කැට වටේ රැඳුනහම අවසානයේට ඔය එකතු කරන්න ගියොත් එහෙම ඔයගලන්ගේ මිශ්‍රණයේ සීනි කැට හිටින්න පුළුවන්. ඒක නිසා මතක් කරලා වටේ තියෙන ඒවා සැරින් සැරේට මැදට එකතු කරගන්න. එතකොට ඒවා හොඳින් බීට් වෙලා දිය වෙලා යනවා මේ මිශ්‍රණයත් එක්ක. දැන් බටරුයි සීනි ටික වෙලාවක් දිය කරගත්තට පස්සේ ඔයගලන්ට පුළුවන් බිත්තර එකතු කරන්න. ඒකේ මම එකින් එක තමයි එකතු කරන්නේ. මම බිත්තර 2යින් ගත්තේ. ඒකෙන් එක බිත්තරයක් එකතු කරලා නැවත විනාඩියක් විතර බීට් කරගන්නවා. බිත්තර එකතු කරාට පස්සේ මම ස්පීඩ් එක 4ට වැඩි කරලා තින්නේ. හයි ස්පීඩ් එකේ තමයි දැන් මේ බීට් කරන්නේ. මේක විනාඩියක් විතර බීට් කරනකොට ඔයගලන්ට තේරෙයි වටේ බීට් කරලා මේක ටිකක් වෙලා බීට් කරලා වටේ තියෙනවා එකතු කරනකොට තේරෙයි සීනි දියවීමකට ලක් වෙනවා. ඉතින් ඒක නිසා කලබල වෙන්න එපා. සීනි දිය වෙන්නේ නැහැ එහෙම කියලා. බිත්තර එකතු කරාට පස්සේ අනිවාර්යයෙන්ම සීනි ටික දිය වෙනවා. කැට හිටින්නේ නැහැ. ලොකු කැට සීනි පාවිච්චි කරන්නත් එපා. එහෙම වුණොත් ඔයගලන්ට ගොඩ වෙලාවක් බීට් කරන්න වෙනවා. එතකොට අර කේක් එකේ තෙල් වගේ මතුවෙන්න ගනී. ඒක නිසා කුඩා කැට තියෙන සීනි පාවිච්චි කරන්න. දැන් මම දෙවනි බිත්තරෙත් මේ මිශ්‍රණයට එකතු කරනවා. වටේ තියෙන ඒවා හොඳට එකතු කරලා මැදට ගත්තට පස්සේ. මේ බිත්තරෙත් එකතු කරාට පස්සේ තවත් විනාඩියක් විතර හොඳින් බීට් කර ගන්නවා. මේ හැම වෙලාවකම වටේ තියෙන භාජනයේ වටේ ගෑවිලා තියෙන ටික නැවත මැදට එකතු කරලා තමයි බීට් කරන්න ගන්නෙ. මොකද නැත්තම් විශේෂයෙන්ම අර සීනි දිය වෙන්නේ නැතුව වටේ රැඳෙන්න පුළුවන්. ඒක නිසා මතක ඇතුව වටේ තියෙන භාජනයේ වටේ රැඳෙන ටික නැවත මැදට එකතු කරගන්න මතක තියාගන්න. මේ විදිහට හොඳින් මිශ්‍ර කරගත්තට පස්සේ අපි දැන් බලමු ඊළඟට මොනවද එකතු කරන්න කියලා. මම ඊට කලින් බේකින් පවුඩර් ටිකක් මගේ කේක් පිටි මේ එකට එකතු කරගන්නවා. මොකද මම කලින් එකතු කරලා හලලා තිබ්බේ නෑ. පොඩි ප්‍රමාණයක් නිසා. නැත්නම් ඔයගලන්ට පුළුවන් බේකින් පවුඩර් එකතු කරලා පිටි එක වෙනම හලලා තියාගන්න. මම මෙතන පොඩි ප්‍රමාණයක් නිසා එකවරම මේක බැටර් එකට හලා ගන්නවා කියලා හිතපු නිසා එහෙමම තිබ්බා. ඔයගලන්ට පුළුවන් එක වෙනම හලලා තියාගන්න. කීප වාරයක් හලලා තියාගත්තොත් වඩාත් හොඳයි. මේක පොඩි ප්‍රමාණයක් නිසා මම එක කරන්න ගියේ නැහැ. දැන් මම මේ පෙන්නන්නේ වැනිලා. ඔයගොල්ලන්ට වැනිලා එසන්ස් එක පාවිච්චි කරන්න පුළුවන්. මං ගාව තියෙන වැනිලා පවුඩර් එක. ඒක නිසා මම වැනිලා පවුඩර් එකකින් තේ හැඳි භාගයක් විතර එකතු කරනවා මේ බැටර් එකට. පිටියකට නෙමෙයි බැටර් එකටයි එකතු කරන්නේ. මේ විදිහට මේ පවුඩර් එකකින් තේ හැඳි භාගයක් විතර එකතු කරගන්නවා බැටර් එකට.
ඊළඟට මම එකතු කරනවා කන්ඩෙන්ස් මිල්ක්. මේක ඔයගලන්ට මිල්ක් මේඩ් එකේ, හයිලන්ඩ් එකේ මේ ඕනම එකක කන්ඩෙන්ස් මිල්ක් එකතු කරන්න පුළුවන්. තේ හැන්දක් හෝ දෙකක් එකතු කරන්න. ඊට වැඩි එකතු කරන්න එපා. එතකොට ටිකක් පැණි රස ගතියත් වැඩි. ඒක නිසා මේ මං ෆ්‍රෙෂ් මිල්ක් එකතු කරන්නේ නැතුව තමයි මේක එකතු කරන්නේ. දැන් ඕගලන්ට පුළුවන් මේක නැත්තම් ෆ්‍රෙෂ් මිල්ක් එකතු කරන්න. හැබැයි කන්ඩෙන්ස් මිල්ක් එකතු කරාම හරිය අමුතු රසක් සහ සොෆ්ට් බවක් කේක් එකට එනවා. ඔයගොල්ලෝ හදලා බලන්න මං කිව්වට try කරලා. දැන් මේ වැනිලා සහ කන්ඩෙන්ස් මිල්ක් හොඳින් බැටර් එකට මිශ්‍ර වෙන්න නැවත වාරයක් පිටි එකතු කරන්න කලින් බීට් කරගන්න. මොකද ඒ දෙක ඉස්සෙල්ලා හොඳින් බැටර් එකේ මිශ්‍ර වෙන්න ඕනේ. ඒක නිසා ඒක විනාඩියක් විතර හොඳින් බීට් කරගන්න පිටි එකතු කරන්න කලින්. මේ වගේ හොඳට බීට් කරගන්න. දැන් ඊට පස්සේ අපි මේකට පිටි ටික හලා ගන්න ඕනේ. මොකද මං කලින් හලලා තිබුණේ නෑනේ. ඒක නිසා පිටි ටික බේකින් පවුඩර් දාපු මේ පිටි මිශ්‍රණය හලා ගන්න ඕනේ මේ බැටර් එකට. මේ විදිහට හොඳින් හලා ගත්තට පස්සේ අපි මේක හොඳින් ස්පැචුවල එකක් පාවිච්චි කරලා හෝ හැන්දක් පාවිච්චි කරලා හොඳින් මිශ්‍ර කරගන්න. ෆෝල්ඩ් කරගන්නවා කියලා ඔයගොල්ලෝ අහලා ඇති. එක පැත්තටම මිශ්‍ර කරගන්න. මෙහෙම හොඳට අතින් මිශ්‍ර කරාට පස්සේ මම තප්පර 30ක් විතර බීටර් එකකින් බීට් කරගන්නවා ලෝ ස්පීඩ් එකේ. මට ඒක වීඩියෝ කරගන්න නම් බැරි වුණා. ඕගොල්ලෝ බය නැතුව බීටර් එකකින් තප්පර 30ක් වගේ පොඩි වෙලාවක් බීට් කරගන්න. එතකොට මේ මිශ්‍රණය හොඳ ස්මූත් එකට හැදෙනවා. ඊළඟට ඔයගොල්ලන්ගේ කේක් ට්‍රේ එකට හරි මෆින් ට්‍රේ එකට හරි ලයිනර්ස් දාලා ලෑස්ති කරගෙන ඒකට බැටර් එක එකතු කරන්න. මේ ඔක්කොටම කලින් මට අමතකුණා කියන්න oven එක ප්‍රීහීට් වෙන්න දාලා තියන්න. විනාඩි 10ක්වත් oven එක ප්‍රීහීට් වෙන්න ඕනේ. අංශක 180ටමයි මම නම් බේක් කරන්නේ. ඉතින් මේ විදිහට ට්‍රේ එක ලෑස්ති කරගෙන oven එකට දාලා අංශක 180ට මගේ oven එකේ මම පාවිච්චි කරේ හොඳට විනාඩි 15ක් වගේ බේක් කරගන්න. මගේ එක නම් විනාඩි 15න් බේක් වුණා. මම මේ ටෙස්ට් කරලා බලන්නේ. දැන් ඉතින් මේ හොඳට බේක් වෙලා තියෙන මෆින් වල රස බලමු.